LTTE රැඳී සිටින අවසන් වර්ග කිලෝමීටර් 2.5ක භූමි ප්‍රදේශයට ඇතුළු වීමට ආරක්ෂක අංශ අද සමත් වුණා. ඒ යුද හමුදා 59 වන සේනාංකයේ නන්දිකඩාල් කලපුවේ මොයකට හා එහි තිබූ දැවැන්ත පස්බැම්මද අත්පත් කර ගැනීමෙන් අනතුරුවයි. නන්දිකඩාල් කලපුව LTTE සංවිධානයේ ප්‍රබල නායකයින් බැඳී සිටි ස්ථානයක් බැවින් යුදමය අතින් වැදගත් බවයි යුද හමුදාව පවසන්නේ. මෙම මෝයකට පළලින් අඩ 280ක් පමණ වන අතර එහි සිට නව යුද මුක්ත කලාපයට ඇත්තේ සුළු දුරක්. එහිදී යුද හමුදාවේ ගමන් වැළැක්වීම සඳහා දැවැන්ත පස්බැම්මක් ඉදිකර තිබූ අතර එය අත්පත් කර ගැනීමටද 6 වෙනි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ බටපිරිස් සමත් වුණා. මෙම මෙහියුම් ක්‍රියාත්මක වූයේ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඍජු නායකත්වයේ යටතේයි. ඒ සඳහා චුණ්ඩිකුලම් චලය වැනි කලපු තරණය කිරීමට අත්දැකීම් හා පළපුරුද්ද ඇති 55 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්නද සිල්වාගේ මෙහෙයවීමෙන් 59 වැනි සේනාංකය මෙම ක්‍රියාන්විතය දියත් කළා. ඔබ මේ දකින්නේ LTTE මෙම ප්‍රදේශයේ සිටි සමයේ ඔවුන් විසින් පැහැර ගනු ලැබූ ෆාරාත්‍රි නෞකාවයි. එය ගොඩබිම ආසන්නයේ පවතින්නේ මේ ආකාරයටයි. මෙම නෞකාව තුල සිටද LTTE යුද හමුදාවට බර අවිප්‍රහාර එල්ල කළා. යුද මුක්ත කලාපයේ කොටු වී සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තොරතුරු වාර්තා කිරීම සඳහා පෙරමුණු දෙකකින් අද දින වාර්තාකරුවන් රැඳී සිටිනවා. ප්‍රදේශයේ සිට තොරතුරු ගෙන එන්නේ අධිදරණ මාණ්ඩලික වාර්තාකරු අශෝක වීරසිංහයි. කුලරුවන් ගමගේ පුදුමාතරන් ප්‍රදේශයේ සිට මානුෂීය මෙහෙයුමේ තොරතුරු අධිදරණට වාර්තා කරනවා. යුද මුක්ත කලාපය තුළ සිවිල් වැසියන්ට ප්‍රතිකාර ලබා දෙන මුවාවෙන් LTTE පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයක් සොයා ගැනීමට යුද හමුදා 58 වෙනි සේනාංකයේ බටපිරිස් අද සමත් වුණා. මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු කුලරුවන් ගමගේ. මෙම ස්ථානයේ සිවිල් වැසියන් සඳහා ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට ජාත්‍යන්තර සංවිධානයක් විසින් යුද හමුදා බටපිරිස් වෙත දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදා බටපිරිස් මෙම ස්ථානයේ වෙත කිසිදු වූයේ නැහැ. ඒත් උපක්‍රමශීලීව මෙම ස්ථානය අත්පත් කර ගැනීමෙන් අනුව දැක ගැනීමට හැකි වූයේ මෙම ස්ථානයේ LTTE විසින් සටන් ලැබූ ඔවුන්ගේ කිරීම සඳහා පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයක් බව. මෙම ප්‍රදේශයේ ජාත්‍යන්තර සංවිධානයක් මගින් සිවිල් වැසියන් සඳහා මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නට සේනාංක වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. එහෙත් සටන්වලදී තුවාල ලබන LTTE සමාජිකයින්ට ප්‍රතිකාර සඳහායි යොදාගෙන තිබුණේ. සිවිල් අයට බෙහෙත් කරන කියලා තමයි අපේ ආන්දරතුමා කියලා තිබ්බේ. බැලින්න මෙතන සිවිල් අයට බෙහෙත් කරන තැනක් නෙමෙයි LTTE එකේ බෙහෙත් කරන තැනක් තමයි තිබෙන්නේ. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල මෙන්ම ගොඩනැගිල්ලට කිසිදු ආකාරයේ ප්‍රහාරයක් එල්ල වී නොමැති බව එහිදී අපට දැක ගන්නට ලැබුණා. වෛද්‍ය මධ්‍යස්ථානය තුලද LTTE සමාජිකින් පිරිසකට බවට එහි තිබී හමු මෙම වෛද්‍ය මධ්‍යස්ථානවලදී මෙන්ම ඉන් පිටතදීද ආරක්ෂිත වලදී තුවාල ලැබූ LTTE සමාජිකින්ට ප්‍රතිකාර කර තිබූ ආකාරය එසේ ප්‍රතිකාර ලැබූ LTTE සමාජිකින්ට අයත් නිල ඇඳුම් මෙන්ම සමාජිකින්ගේ රූප රසක්ද මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුල එම ස්ථානයේ ඔබෙන් එම ස්ථානයේ පවත්වාගෙන ගිය පුද්ගලයා රැඳී සිටිනවට සැලකෙන නිවස්නය තිබෙනවා.